ඔන්න ඉතින් අද මම වැල් කොහිල දළු හදන්න තමයි යන්නේ. ඉතින් ඔයාලගේ ගෙදරත් වත්තේ සමහරක් විට මේ වැල් කොහිල දළු හැම තැනම තියෙනවා. පොඩ්ඩක් හොයන්න. ඉතින් මේ කරිය එක හරිම රසයි. ඒ වගේම තමයි ගුණයි. ඉතින් අපි අද මේක හදමු. එන්න මාත් එක්ක මේක හදන්න. මේක හදන්න ඕන වෙනවා වැල් කොහිල දළු ටික හොඳට හොදලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම මේකට කොස් ඇට ගන්නවා. කොස් ඇට වෙනුවට ඔයාලට පරිප්පු දාලත් මේක හදාගන්න පුළුවන්. හැබැයි කොස් ඇට දැම්මම රසයි. මට අද කොස් ඇට තිබුණා ගෙදර. ඉතින් කොස් ඇට ටික හොඳට සුද්ධ කරලා තලලා අරගෙන මම ඒකට වෙනදා වගේම ඉතින් සුපුරුදු විදිහට සුදු ලුණු ටිකක්, බීලුණු ටිකක්, අමු මිරිස්, රම්පේ, කරපිංචා දාලා ඒකට උළු හාල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ කුරුඳු පොතු කෑල්ලකුත් දාලා ගොරක කෑල්ලකුත් මම මේකට දාගන්නවා. ඒ වගේම තමයි ඊට පස්සේ කහ ටිකක්, මිරිස් කුරු ටිකක්, තුන පහ ටිකක් චුට්ට මේකට අපි එකතු කරගන්න ඕනේ. දැන් මේකට මම මිටි කිරි ටිකක් තමයි එකතු කරගන්නේ. ඔයාලට දිය කිරි, මිටි කිරි දෙකම කලවම එකතු කරන්නත් පුළුවන්. මමත් දිය කිරි, මිටි කිරි දෙකම කලවමේ හැබැයි ටිකක් උකුවට තමයි මම කිරි ටික එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මේක අපි ලිපෙන් තියා ගන්න ඕනේ. ලිපෙන් තියලා මේක හොඳට උතුරගෙන එනකොට අපි හොඳට මේක හැඳි ගන්න ඕනේ. නැත්නම් කිරි කැටි ගහනවානේ. ඒ නිසා හොඳට අපි මේක හැඳි ගාලා ඒ අතරේ මම වැල් කොහිල දළු ටික හිමීට හීනියට කපා ගත්තා. දැන් අපි මේ හොද්ද හොඳට උතුරගෙන එනවා මේ පේනවනේ. දැන් මේ වෙලාවේ ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. දැන් මේක හොඳට අපිට ලුණු ඇඹුල් රසට අපේ මාළුව ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් තමයි කොහිල දළු වැල් කොහිල දළු ටික එකතු කරගන්න ඕනේ. අපේ කොස් ඇට ටිකක් දැන් බාගෙට තැම්බිලා තියෙනවා. ඉතින් කොළ ටිකක් දාලා ටික වෙලාවක් තිබ්බහම කොස් ඇට ටික හොඳටම තැම්බෙනවා. ඒක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. කොස් ඇට ටික හොඳට තැම්බෙනවා. පරිප්පු දාලා උයනකොට මේ විදිහටම පරිප්පු ටික දාලා කිරි ටික දාලා ලිපේ තියන්න. මම මේ කොස් ඇට ටික ලිපේ තිබ්බා වගේ. ඊට පස්සේ තමයි අපි කොළ ටික එකතු කරගන්නේ. මං ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් ලුණුත් බැලුවා. රසට තියෙනවා. ඉතින් මම දැන් වැල් කොහිල දළු ටික එකතු කරගන්නවා. වැල් කොහිල දළු ටික ඔයාලා පොඩියට කපා ගන්න. එහෙම නැත්නම් අතින් පොඩියට කඩා ගන්නත් පුළුවන්. අපි දඬු ටික ගන්නෙ නැහැ. මම නම් දඬු ටික ගත්තේ නැහැ. වැලත් කොළ ටික විතරක් එකතු කරන්න. ඒ වගේම තමයි ටිකක් දළු වගේ කොළ ගන්න. එතකොට තමයි රස. මේ කරිය හරිම රසයි. ඒ වගේම තමයි ගුණයි. ගමේ විදිහට මෙහෙම හදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේක තෙල් ටිකක් දාලා ටෙම්පරාදු කරලා ගන්නත් පුළුවන්. මං ඉතින් තෙල් එකතු කරගත්තේ නැහැ අද මේකට. ඔයාලට පුළුවන් මේකට තව සුදු ලුණු ටිකක්, කබ ටිකක් දාලා මේක ටෙම්පරාදු කරලා ගන්න. එතකොට ඉතින් තවත් රසයි. කොස් ඇට දාලා හදපු නිසා කරිය එක හොඳට උක්කු වෙනවා. පරිප්පු දාලා හැදුවාමත් එහෙම තමයි. ඉතින් මට අද කොස් ඇට තිබුණා ගෙදර. ඉතින් මේ නිසා ඒකත් අපරාධනේ. මම කොස් ඇට දාලා තමයි අද මේක හැදුවේ. ඔයාලට තියෙනවා නම් කොස් ඇට ටිකක් වැඩිපුර දාලා හදාගන්න. හරිම රසයි. දැන් ඉතින් අපේ වැල් කොහිල දළු කරි එක ඇත්තටම හදලා ඉවරයි. ඉතින් මේ තියෙන ලස්සන පාටකට හොඳට උකුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලොත් මේක හදලා බලන්න. හරිම රසයි. වගේම තමයි ගුණ. එහෙනම් ඉතින් මම ආයෙත් එන්නම් මේ වගේ රසම රස කෑමක් අරගෙන. එතකන් ඔයාලට සුබ දවසක්.